ඔයා දන්නවද ලෝකෙ වැඩිම පිරිසක් වතුර වලට පස්සේ බොන්නේ මොනවද කියලා? ඒ තමයි කොෆි. Just imagine හොඳටම වහින දවසක උණු කෝපි එකක් බොන ගමන් පොතක් කියවනවා කියන්නේ තව වෙන මොනවද? දැන් ඔය රස කර බොන කොෆි ගැන මොනවද දන්නේ? එන්නකො ඉතින් කියලා දෙන්න. මේක මේ බ්‍රෑන්ඩ්ස් පෙන්නුවට ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් එහෙම නෙවෙයි. මම අයිස් කොෆි එකක් හදන ගමන්ම ඔයාලට කතාව කියලා දෙන්නම්. කෝපි වල හිස්ටරි එක මෙන්න මෙහෙමයි පටන් අරගෙන තියෙන්නේ. මීට අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා ඉතියෝපියාවේ කඳුකරේ කල්ඩි කියලා එන්ඩේරෙක් ජීවත් වෙලා තියෙනවා. එයා යාගේ එළුව ටිකත් අරගෙන හැමදාම උදේට කැලේට යනවලු. ටික දවසක් යනකොට කල්ඩිට නෝටිස් වුණාලු මෙයාලා හරිම ක්‍රියාශීලීව දවස ගෙවනවා කියලා. ඒ වගේම රැට නිදාගන්නත් හරිම අකමැතිලු. එහාට දඟලනවා මෙහාට දඟලනවා හරිම ප්‍රබෝධවත්ව ජීවත් වෙනවලු. ඉතින් දවසක් මෙයා මේක හොයලා බලනකොට එයා දැක්කලු ඒ එළුව ටික කැලේට ගියාට පස්සේ පුංචි ගහක තියෙන රතු පාට බෙරි වගේ දෙයක් කනවා. ඊට පස්සේ මෙයත් මේ ගෙඩි කඩාගෙන ගෙදර ගෙනත් කාලා බලලා තියෙනවා. ඉතින් මෙයාටත් ඒ වගේ අමුතු ප්‍රබෝධයක් ඇඟට දැනිලා තියෙනවා. මෙයාටත් නිදිමතක්වත් ආවේ නැතුව හොඳට වෙනදට වඩා වැඩ කරන්නත් පුළුවන් වුණාලු. මෙයා දැන් මේක හැමෝ අතරම ෂෙයා කරගන්න හිතුවලු. හරියට ඔයගොල්ලෝ YouTube වීඩියෝ එකක් තමන් විතරක් බලලා සද්ද නැතුව ඉන්නේ නැතුව subscribe කරලා like කරලා අනෙක් අයටත් බලන්න ෂෙයා කරනවා වගේ. ඉතින් කල්ඩි මේක මුස්ලිම් පල්ලියේ පූජකතුමාට ගිහින් දීලා තියෙනවා. මේ පූජකතුමා මේ ඇට වේලලා කොටලා උණු වතුර එක්ක මික්ස් කරලා බීලා බලලා තියෙනවා. මේ විදිහට මේක මුලින්ම පල්ලි අතර ජනප්‍රිය වෙලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි කෝපි මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ කටින් කටේන එක කතාවක් විතරයි. කෝපි කියන්නේ කැෆේන් වැඩිපුරම තියෙන බීමක්. අද වෙනකොට ලෝකේ ගොඩක් දෙනෙක් දවස පටන් ගන්නෙ කොෆි එකකින්. ඒ මොකද උදෙන්ම කොෆි එකක් බිව්වම දවස පුරාම හොඳ එනර්ජි එකකින් වැඩ කරන්න පුළුවන් නිසා. ඒ වුණාට දවසකට කොෆි 3-4කට වඩා නම් බොන්න යන්න එපා. මොකද දවසකට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැෆීන් වැඩිපුර ගන්න එක අපේ හෙල්ත් එකට ඒ තරම් හොඳ නැති නිසා. කොෆි බොන එකේ වාසි ගොඩක් තියෙනවා. කොෆි එකක් බීලා පළවෙනි විනාඩි 10න් පස්සේ ඒකේ තියෙන කැෆීන් ඇඟේ ලේවලට එකතු වෙලා බ්ලඩ් සර්කියුලේෂන් එක ස්පීඩ් කරනවා වගේම හાર્ට් බීට් එක වැඩි කරනවා. විනාඩි 20කට පස්සේ ඔයාගේ මනස ඒකාග්‍ර කරගන්න පුළුවන් වගේම තාර්කික තීරණ ගැනීමේ හැකියාවක් දියුණු වෙනවා. ඔයාට ඕනෙම ප්‍රශ්නයකට පහසුවෙන් මුහුණ දීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මොළයට මහන්සි දැනෙන එකත් අඩු වෙනවා. විනාඩි 30කට පස්සේ ඔයාගේ ඇස්වල පෙනීම දියුණු වෙනවා. විනාඩි 40කට පස්සේ ඔයාගේ බොඩි මසල්ස් වලට ශක්තිමත් බවක් දැනෙනවා. කොෆි එක බීලා පැය 4ක් යනකොට ඔයාගේ ඇඟේ තියෙන ෆැට් එක බර්න් වෙලා බොඩි වේට් එකත් අඩු වෙන්න ගන්නවා. ඒ වගේම කෑම හොඳින් දිරවන්න අවශ්‍ය ආමාශගත අම්ල වැඩියෙන් නිපදවන්නත් පටන් ගන්නවා. ඉතින් කොෆි එකක් බීලා පැය 6ක් යනකම් අපේ ඇඟ ඇක්ටිව්ව තියාගන්නවා. කොෆි බොන එකෙන් heart diseases වලට සහ කැන්සර් වලටත්
ගොඩාක් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. විශේෂයෙන්ම ડિප්‍රෙෂන් තියෙන අයටත් කොෆී කියන්නේ ගොඩාක් හොඳ දෙයක් කියලා මම අහලා තියෙනවා. ලෝකේ කොෆී වරයිටිස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇරබිකා. අනික් එක රොබස්ටා. ඇරබිකා වල රොබස්ටා වලට වඩා කැෆීන් ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඇරබිකා වලට වඩා රොබස්ටා තිත්ත ගතියෙන් වැඩි. ඉතින් කොෆි ෂොප්ස් වල මේ ඇරබිකා කියන කොෆී වර්ගය තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා කොෆී බොන්න කැමති විදිහ අනුව කොෆී වර්ග ගොඩාක් තියෙනවා. එක්ස්ප්‍රෙසෝ, ලාටේ, කැපුචිනෝ, ඇමරිකානෝ, මාචා, කෝටාඩෝ, මොචියාටෝ කියන්නේ ප්‍රසිද්ධම කොෆී වර්ග ටිකක් විතරයි. ඉතින් මේ කොෆී වෝම් විදිහට සහ කූල් විදිහට බොන්නත් පුළුවන්. ඒ වගේම මිල්ක් ඇඩ් කරලා බොන්නත් පුළුවන්. මිල්ක් නොදා බ්ලැක් කොෆී විදිහට බොන්නත් පුළුවන්. බ්ලඩ් ෂුගර් තියෙන අයටයි ඩයට් එකක ඉන්න අයටයි කොෆී බොන්න හොඳම විදිහ තමයි ෂුගර් ඇඩ් නොකර බ්ලැක් කොෆී. ඒ කියන්නේ මිල්ක් නොදා. දන්නවද මේ කොෆී ලස්සන වෙන්නත් පාවිච්චි කරන්න පුළුවන්. කොෆී වලින් එක එක ෆේස් පැක් වර්ග හදන්න පුළුවන්නේ. කොෆී ස්ක්‍රබ් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ගොඩාක් කොස්මටික් අයිටම්ස් හදන්න කොෆී යූස් කරනවා. දැන් ඉතින් අදින් පස්සේ කොෆී බොනකොට මේ හැමදේම මතක් කර කර කොෆී බොන්න එපා. කොෆී එකේ නියම රස විඳින්න. මම නම් ආසම කොෆී බොන්න කැපුචිනෝ එකක් විදිහට. ඔයාලා කොෆී බොන්න කැමතිම විදිහ මටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉන්නවා යාට. බඩ රිදෙනවා කීක ඉන්න දැන් අදත් රිදුනාම හෙට ඉවරයිනේ ඔක.